කොෆී බොන්න පුරුදු වෙන්න එපා. මේක තමයි හේතු. මම ගත්ත කොෆි මැෂින් එක. කොෆි බීන්ස් ගත්තා. ඊට පස්සේ ඒකට කෝස්ටර්ස් ගත්තා මේ විදිහට. ඒ කියන්නේ මග්ස් එම තියෙන. ඊට පස්සේ මේ වගේ කොෆි කෝන් එකක් හදාගත්තා. දැන් මේ ඩ්‍රෝ එක ඇතුලේ තියෙන ඒකට ඕන ඔක්කොම ඉක්විප්මන්ට්ස්. දැන් මෙතන තියෙනවා මගේ මැනුවල් හෑන්ඩ් ග්‍රයින්ඩ් එක. ඊට පස්සේ ස්පූන්ස් කොෆි මික්ස් කරන්න. ඊට පස්සේ ග්‍රවුන්ඩඩ් කොෆි දාන්න පොඩි බාස්කට් එකක්. ඊට පස්සේ මේ වගේ පොඩි එක්ස්ප්‍රෙසෝ කප් එකක්. ඊළඟට එක්ස්ට්‍රා කිචන් ටවල්ස්, තව එක જાති බාස්කට්ස්, කොෆි හදාන්න ඕන ඔක්කොම ඉක්විප්මන්ට්ස් ටික ඒ ඔක්කොම මෙතන තියෙනවා. ඊට පස්සේ මේක නම් ඕන වෙන මොකක් හරි නෙස්කැෆේ එකක් හදනකොට වගේ මේක කොෆි එකක් හදද්දි එක එකව දාන්න වගේ සර්වියට්ස් එකක. ඊට පස්සේ ඒ ඩ්‍රෝ එක වැහුවට පස්සේ මෙතන වෙන මේ දෙයක් තියෙනවා. මගේ සීසනල් දේවල්. මෙතන ක්‍රිස්මස් මග්ස් ඒ ටික දාලා තියන්න එහෙම තියෙනවා. ඊට මෙහෙතන කොෆි කප්ස් මග්ස් ඔක්කොම මෙතන. දැන් මෙතෙන්ට කීයක් ගියාද? මේවා එක දවසින් ගත්තේවා නෙමෙයි ඔක්කොම අනික. දැන් මේ බාස්කට් එකේ තියෙන්නේ ග්‍රවුන්ඩ් කොෆි, කියන්නේ ග්‍රවුන්ඩඩ් කොෆි, නෙස්කැෆේ જાති. මම කියන්නේ ඒක කොෆි බොන්න පුරුදු වෙන්න එපා. මේක no flavor ground coffee එකක්. මේක vanilla flavored ground coffee එකක්. ඊට පස්සේ තව තියෙනවා තව espresso that's also grounded. ඊට පස්සේ තව තියෙන එක instant coffee මේක Nescafe, ඊළඟට Nescafe sachet packets ඒ කොහරි අද්දි අරන් යන හදිස්සි. ඊට පස්සේ ඊළඟට මේක නැත්තටම හරිම රහයි. මේක Vietnamese coffee එකක්. ඒවෙන් දෙකයි ඉතුරු. ඒත් ඒක ඔක්කොම ඉවරයි. ඊළඟට මේ flavored Nescafe. අයියෝ මේක තව මෝකා එකකුත් තියෙනවා මම දැක්ක කීල්ස් එකේ. ඒකයි කියන්නේ කොෆි බොන්න පුරුදු වෙන්න එපා. ඒක නවතින්නේ නැහැ. ඒක වියදම් වැඩි වැඩක්. ඒ නිසා කොෆි බොන්න පුරුදු වෙන්න එපා.